අද අපිට ඉන්නේ අපි මේ සිටයිල ඉන්නේ යෝක්ෂයර් ටෙරියර් කෙනෙක්. යෝක්ෂයර් ටෙරියර්ස් සාමාන්‍යයෙන් ටිකක් ලංකාවේ නම් බොහොම ජනප්‍රිය අඩු බ්‍රීඩ් එකක්. නමුත් ලෝකෙ පුරාම ටිකක් වැඩිපුර සෑහෙන ඉන්න බ්‍රීඩ් එකක්. යෝක්ෂයර්ස් ලගේ තමයි සාමාන්‍යයෙන් මම දැකලා තියෙන නරකම දත් නරකම කටවල් දැකලා තියෙන සාමාන්‍ය මොකක් හරි හේතුවක් නිසා මම හිතන්නේ යාළුවට ජෙනටිකලි එකට තියෙනවා සම්බන්ධයක්. ඉතින් බොහොම නරක දත් තමයි යාළුවා තියෙන්නේ. ඉතින් මම පේනවා නම් එයාගේ දත් සහ දැන් තියෙන දත්තේ සහ අපි දත් සුද්ධ කරාට පස්සේ තියෙන දත්තේ බොහෝ විට අපි බලාපොරොත්තු වෙනවා එක දතක්වත් ගලවන්න වෙන්නේ නැති ඒවා කියලා. නමුත් කියන්න බෑ අපි බලමු. ඇත්තටම යෝක්ෂයර් ටෙරියර් කෙනෙක් ටේබල් එකට අරගෙන දත් සුද්ධ කරන්න කියලා අරගෙන දත් ගලවන්න නොවේවා කියලා ප්‍රාර්ථනා කරපු එක ඇත්තටම වැරදි. අපි බලාපොරොත්තු වෙන හොඳ නැහැ. ඒ වගේ අන්රියලිස්ටික් ඒවා බලාපොරොත්තු තියාගන්න නැහැ. පේනවනේ දත් වල පැත්තේ. පේනවා නම් ඔයාලට මගේ ප්‍රෝබ් එක මේ දත් අස්සෙන් යන විදිහ. Can you take from this side so it will clear like this. පේනවා මේ දත් අස්සෙන් මගේ ප්‍රෝබ් එක යන විදිය. ඉතින් මේ දත් හෙලවෙන විදිය. ඉතින් මේව නම් ගලවන්න නැතුව කොහොමද යවන්නේ? ඉතින් අනිවාර්යයෙන්ම සෑහෙන දත් ගලවන්න වෙන පාටක් තමයි තියෙන්නේ. ඉතින් මේක යෝක්ෂයර් ටෙරියර්ස් වගේ ගොඩක් ස්මෝල් බ්‍රීඩ් ඩොග්ස් ලගේ චූටි බල්ලු වර්ගවල ඔයාලා හදනවා නම් ෂිට්සුලා මෝටිස්ලා එතකොට මේ වගේ යෝක්ෂයර් ටෙරියර් චිවාවා වගේ කට්ටියගේ දත්වල ප්‍රශ්න හරිම කොමන මේ බලන්න මේ K9 එකම හෙල වෙනවානේ. එකක් සෑහෙන සවුත් වෙලා. සෑහෙන දත් ගොඩක් ගලවන්න වෙන පාටක් තමයි තියෙන්නේ මේකත්. නේ. ගැඹුර බලන්න. ඉතින් මේ වගේ කට්ටියගේ මේ වගේ දත්වල ප්‍රශ්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒත් විශේෂයෙන්ම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. දැන් නම් ලංකාවේ ගොඩක් චූටි බ්‍රීඩ්ස් වල බල්ලු අඩුයි. නමුත් ඉස්සරහට වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ තියෙන ට්‍රෙන්ඩ් එකේ හැටියට. ඉතින් ඔයාලත් පොඩි බල්ලු වර්ග ගන්නවා නම් විශේෂයෙන් ලොකු බල්ලුන්ගේ දත්වල ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් සාපේක්ෂව පොඩි බ්‍රීඩ්ස් වල ඉතාම වැඩි මේ ප්‍රශ්න. රයිට්. එක දතක්වත් ගලවන්න සිද්ධ වෙන්න එපා කියලා පටන් ගත්ත එක ඔන්නෝම තමයි වෙන්නේ. ඔයාලට පේනවා නම් මෙයාගේ දකුණු පැත්තේ උඩුහනුවේ දත් මෙතන ඔක්කොම නැහැ. මේ රදනක දත ඇරෙන්න අනිත් දත් ඔක්කොම ගලවන්න සිද්ධ වුණා. යට යනුවේ දත් කීපයක් ගලවන්න සිද්ධ වුණා මෙතන. අනිත් පැත්තේ තාම දත් ගලවලා නැහැ. නමුත් ඒවත් සෑහෙන කොටසක් මෙතන ඇත්තටම ගලවන්න ඕන දත් තියෙන්නේ. නමුත් අපිට වෙලාව මත වුණා. පැය දෙකක විතර කාලයක් කරා. ඉතින් කරලා තමයි මේක මේ තත්ත්වයට ගෙනාවේ. පැය දෙකක විතර කාලයක් අවසානයේදීත් අපිට අවසන් කරගන්න බැරුණා. තවත් ගොඩක් දත් ගලවන්න තියෙනවා ඇත්තටම. ඉතින් මේ ටොයි බ්‍රීඩ්ස් වල චූටි බල්ලෝගේ විශේෂයෙන්ම යෝක්ෂයර් ටෙරියර්ස් ලගේ ඕක තමයි ඇත්ත කතන්දරේ. දත් ඉතාම ඉක්මනින් සවුත් වෙනවා හරියට. ගෙදරදී එයාලගේ දත් ගැන බැලුවේ නැත්තම් විශේෂයෙන්ම ඔයාලගේ අවශ්‍යත්සුලා ඉන්නවා නම් තව වෙන මොකක් හරි ටොයි බ්‍රීඩ් එක කට්ටිය ඉන්නවා නම් මේක තමයි ඇත්ත. එයාලගේ දත් ඉක්මනින් සවුත් වෙනවා. හරියට මුඛ සෞඛ්‍ය ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕන. නැත්නම් එයාලා දීර්ඝ කාලීනව ඉන්නේ වේදනාවෙන්. ඉතින් ඒ නිසා ඒකට අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. අපි